දරුවනේ අපි දැන් සාකච්ඡා කරන්න යන්නේ ලඝු ගණක පරිමාව ඊට අමතරව නිර්මාණය ත්‍රිකෝණමිතිය වශයෙන් එක කොටසේ එක පත්‍රයේ ඒ කොටසේ ලැබුණු ප්‍රශ්න කිහිපයක් තියෙනවා. ප්‍රශ්න පහක් වගේ ටික ඩිස්කස් කරන්න යන්නේ මේ වීඩියෝ එකකින්. මෙතනින් පළවෙනි පත්‍රයේ ගැටළු සියල්ල ඉවරයි. මම වර්ග කරලා ඇත්තේ පළවෙනි ජ්‍යාමිතිය, බීජගණිතය, සංඛ්‍යා තේමාව සහ ශ්‍රේණි සම්භාවිත අකුලක යටතේ එකක් ඇති සහ මේ ටික පරිමාව ත්‍රිකෝණමිතිය සහ නිර්මාණය වගේ ඒකක යටතේ වෙන වෙන වර්ගීකරණය කරගත්තට පස්සේ ඔයාලට ලේසි මේ ගැටළු එක ඕගොල්ලන් දැන් ටික ටික වර්ධනය කරගන්න. ඉතින් බලමු හතරවෙනි ගාන. හතරවෙනි ගානේ අපෙන් අහන්නේ පහද්දියට හැඩ ඇතුලින් ත්‍රිකෝණාකාර හරස්කඩක් ඇද්ද ඍජු ප්‍රිස්මයක මුහුණතක හැඩයෙන් නොවිය හැක්කේ කුමක්ද? එතකොට මම මේ ඕගොල්ලෝනේ ඇදලා පෙන්නුවා ත්‍රිකෝණාකාර හරස්කඩක් සහිත ප්‍රිස්මයක් කියන්නේ ඔන්න ඔහොම එකක්. හරස්කඩක් කියන්නේ මේක හරහට මැදින් කැපුවොත් එහෙම මෙහෙම මම රතු පාටින් පොඩ්ඩක් ඒක මාක් කරන්නම්. මෙන්න මේ මැදින් කපලා ගත්තොත් ඔයාලා නිකන් හිතන්නකො මේක ජීස් කෑල්ලක් වගේ එකක් කියලා. ඊයකින් ඔන්නම කපලා ගත්තොත් මැද එන්නේ හරස්කඩ කියන්නේ ඔන්න ඔහොම එකක්. හරස්කඩ. දික්කර කියන්නේ දිගට කපන එක. හරිද? දැන් අපි කෙහෙල් දාක් කපද්දි මෙහෙම කෙහෙල් පොටයක් තියෙනවා. එහෙම හරහට කපනවනේ උඩ කෙහෙල්කින් කපන කියන්නේ. ඒතර ඒ හරස්කඩ එන්නේ මෙන්න මෙහෙම වෘත්තයක්. දික්කර ගපුවොත් එන්නේ මෙන්න මෙහෙම ත්‍රිකෝණාශ්‍රයක් වගේ එකක්. ත්‍රිකෝණාශ්‍රයක් නේ ඒකාකාර හැඩයක් නෑ නිකන් සමාන හැඩයක් කියන එකක් එන්නේ. හරි. ත්‍රිකෝණාශ්‍රයක් නෙවෙයි දික්කඩ. කොහොමද හරස්කඩ වෙන්නේ වෘත්තයක්. ඒ වගේ මේකේ හරස්කඩ එන්නේ ත්‍රිකෝණයක්. මුහුණතක ත්‍රිකෝණ ප්‍රිස්මයක මුහුණතක හැඩය. මෙතන හරස්කඩක් නෙවෙයි මෙතන කතා කරන්නේ සමාන වෙන්න. ඒතකොට මෙතන ඍජු ප්‍රිස්මයක මුහුණතක හැඩය නොවිය හැකියි. මුහුණතක හැඩය. ඒතර මුහුණත එතකොට මේක හරස්කඩ ගන්න පුළුවන්. හරස්කඩ නැත්නම් පතුල කියලා කරනවා. මොහොත ත්‍රිකෝණාකාර හැඩයක් තියෙනවා. ඊට අමතරව තියෙනවා ත්‍රිකෝණාශ්‍රාකාර හැඩයක්. මෙන්න මේක ත්‍රිකෝණාශ්‍රාකාර හැඩයක් මෙහෙම මෙහාට එන එක. හරි. මේක ත්‍රිකෝණාශ්‍රය. ත්‍රිකෝණාශ්‍රාකාර හැඩයක්. ඒතකොට ඉන්න බැරි මෙතන රොම්බසේ කියන හැඩය. ඊට පස්සේ යන් අපි 8 වෙනි ගාන ලඝු ගානට. මෙතන මේක පොඩ පැහැදිලි මම මම ඉලිලා දීලා තියෙන්නේ 10 දැන් ඔයගොල්ලෝගේ ලඝු ගානක ඔබ තියෙන්නේ 10 10 බල තියෙන්නේ බීජෝත එක අතර සංඛ්‍යාවල. එතකොට 0.10 0.6 3යි 7යි 5 වෙනි බලය මෙච්චර නම් 43.4 43.4 අපි විද්‍යාත්මක ගණන් ලියාගමු. 43.4 ලියුවොත් 4.3යි 4 ගුණ කිරීම 10 එක කියලා ලියා ගන්න පුළුවන්. එතකොට මෙතන අපි ලඝු බලද්දි දැන් මේකේ ලඝු ගන්න ඕන. අපි ගමු ලඝු 43.4 ලඝු 10 පාදයට 4.3යි 43.4 4.4 අපිට ලියන්න පුළුවන් ලඝු 10 පාදයට කියන එක තමයි අපි LG කියලා කියන්නේ ඒගොල්ලෝ. හරි. ලඝු 10 පාදයට 4.3යි 4 ගුණ කිරීම 10 පළවෙනි බලය විද්‍යාත්මක ගණන් ලියා ගන්න ඕන. එතකොට 1.10 බලය පූර්ණාංශයට ගන්න 1.43 4 කියලා මෙතන මේ බලන්නේ 63යි 75 63යි 75 ඔන්නෝම කියවනම් උත්තරේ සම්පූර්ණයි. ඊට කියනවා 9 වෙනි එකේ දියදි රූපේ AB සිදස් දසක් වෙන අතර AB කියන්නේ මේ දසක්. ඉතින් දසකම B ලක්ෂයේ කුරුල්ලෙක් සිටී. C ලක්ෂයේහි B ලක්ෂයේ කුරුල්ලෙක් ඉන්නවා. B ලක්ෂයේ කුරුල්ලෙක් ඉන්නවා. C ලක්ෂයේහි ළමයෙක් ඉන්නවා. C ලක්ෂයේහි ළමයෙක් ඉන්නවා. තවද AC තිරස්සේ AC තිරස් ළමයා කුරුල්ලා දකින්නේ අංශක A ආරෝහණ කෝණයකින්. ළමයා කුරුල්ලා දකින්නේ ආරෝහණ කෝණය කියන්නේ S මට්ටම මාක් කරගන්න ඕන. මම මෙන්න මේ රතු පාටින් මාක් වෙන්නේ S මට්ටම. එතන ඉඳන් උඩ බලන්න ආරෝහණ කෝණ මේක A කියන ආරෝහණ කෝණයකින්. හා කුරුල්ලා ළමයා දකින්නේ B ආරෝහණ කෝණයකින්. S මට්ටම මාක් කරගන්න ආරෝහණ කෝණය දාන්න කලින් ඊතරම S මට්ටම තිරස්. නම් පල්ලෙහා දකින්නේ මෙන්න මේක B අවරෝහණ කෝණයකින් දකිනම් රූපේම කෝණ නිරූපණය කරන්න. A සහ B අතර සම්බන්ධය ලියා දක්වන්න. දැන් මේ ඔයගොල්ලෝ කියන Z කෝණයක් පේනව නේද ඔයගොල්ලෝ? නම් ඕන අපල පාටින් highlight කරන්න මේක. ඔන්න කෝණේ Z එකක් වගේ පේනව නේද? ඇයි S මට්ටමයි මේක AC කියන්නේ තිරස් කියලා ඒගොල්ලෝ කියනවනේ. AC කියන්නේ තිරස්, S මට්ටමත් තිරස්. එහෙනම් මේ දෙන සමාන්තරයි. මේ කෝණය A සමානයි B වෙනවා. A සමානයි B. මේ කෝණය A හරිද? ඒක A. හරි.
අර 10 වෙනි ගානට යන් ඝන ඍජු වෘත්ත සිලින්ඩරයක උස ඝන ඍජු වෘත්ත සිලින්ඩරයක් තියෙනවා. සිලින්ඩරේ නිකන් ඇඳගමු. ඝන සිලින්ඩරයේ පතුලේ අරය උස පතුලේ අරය R උස x සමානයි 3r. අරයෙන් 3 ගුණයක සිලින්ඩරයේ වක්‍ර පෘෂ්ඨයේ සම්පූර්ණයෙන් දින්ද ගෑමට අවශ්‍ය නම් දින්ද ගෑමට අවශ්‍ය ඉන්ද්‍ර ප්‍රමාණය පතුලේ පමණක් දින්ද ගෑමට අවශ්‍ය ඉන්ද්‍ර ප්‍රමාණය මෙන් කී ගුණයක්ද කියලා අහන්නේ. ඒ කියන්නේ පතුලේ අරය නම් 5r වර්ගඵලය පතුලේ වර්ගඵලය ගන්න පුළුවන් පතුල 5r වර්ග වක්‍ර පෘෂ්ඨය ගත්තොත් ඔන්න ඔහම එන්නේ 2πrh පතුලේ වර්ගඵලය එන්නේ 2πrh පතුල 2πrh මෙතනින් h 3r දාගන්න 2πr වාරයක් h කියන්නේ 3r එතකොට 3 2 6යි 6යි 5r වර්ග වෙනවා. ඉතින් අපි කොච්චර ගුණයක්ද කියලා බලන්න ඔය පතුල පතුල මොකද පතුලේ මේක වක්‍ර පෘෂ්ඨය වක්‍ර පෘෂ්ඨය පතුලෙන් බෙදන්න වක්‍ර පෘෂ්ඨය පතුලෙන් බෙදන්න වක්‍ර පෘෂ්ඨය 6යි 5r වර්ග පතුල 5r වර්ග එතකොට එනවා 6ක් ඒ කියන්නේ කීයද 6 ගුණයක් right. ඊට පස්සේ තියෙනවා ඍජු ප්‍රිස්මයක ත්‍රිකෝණාකාර හරස්කඩක වර්ගඵලය 16යි. ප්‍රිස්මයක් නම් අඳගමු. ඍජු ප්‍රිස්මයක ත්‍රිකෝණාකාර හරස්කඩක වර්ගඵලය මේ ත්‍රිකෝණාකාර හරස්කඩ කියන්නේ මේක 616යි වර්ග සෙන්ටිමීටර්. එම ප්‍රිස්මයේ උසට සමාන උසක් සහිත පතුලේ අරය r මිලිමීටර් පරිමාව ප්‍රිස්මයේ පරිමාවට සමාන වෙනම් r හි අගය සෙන්ටිමීටර වලින් සොයම්. සිලින්ඩරයක් තියෙනවා. එම ප්‍රිස්මයේ උස අපි L කියලා ගමු. උස L මේක තමයි උස. එම ප්‍රිස්මයේ උසට සමාන උසක් සහිත. ඒ කියන්නේ මේක x සමාන L. පතුලේ අරය r පතුලේ අරය r ඍජු වෘත්ත සිලින්ඩරයක පරිමාව ප්‍රිස්මයේ පරිමාවට සමාන නම් r හි අගය සෙන්ටිමීටර වලින් සොයන්න. ඒතර මේකේ ප්‍රිස්මයේ පරිමාව සමානයි පතුලේ වර්ගඵලය උසෙන් ගුණ කරලා ගන්න පුළුවන්. පතුලේ වර්ගඵලය උසෙන් 616 L වලින් ගුණ කරලා ගන්න පුළුවන්. 616 L වලින් ගුණ කරලා ගන්න පුළුවන්. ප්‍රිස්මයේ පතුලේ පරිමාව 616 ගුණ කරනවා L වලින්. ඒක සමාන වෙනවා සිලින්ඩරයේ පරිමාවට 5r වර්ග πr වර්ගයේ පයිට දාන 722 πr වර්ග කියන්නේ r වර්ගෙම තමයි. h දානවා l. හරි. දැන් මේක මම ආයෙ ලියන්න මේක මෙහෙම කපා ගන්න පුළුවන් මේ හරස් මිනිස්සු දාලා ඉන්න ඕනේ නැවතේ. ගුණ කිරීම r වර්ග ගුණ කිරීම l. ගුණ කිරීම l. හරි. මේ l මේ l කපලා දාන්න පුළුවන්. 22යි 616 දෙන්නම බෙදනවනේ 11න් 11ව 2යි මෙයා 11න් බෙදුවොත් 616 11ව 5යි 55යි 6යි 66ට 66ට 6යි නේ 55යි 616යි 61ට 5යි 55යි 6ක් ඉතුරු 66ටයි 6යි. ආයි දෙකට 1යි 56ට 28යි. 28 මේ 7ෙන් ගුණ කරගන්න. 28 ගුණ කිරීම 7 සමානයි r වර්ග කියලා එනවා. ඒත් 28 කියන්නේ 4ක් 4 4 වරක් 4ක් 7 එනවා. සමානයි r වර්ග. මේ කියන්නේ 2 වර්ගයේ ගුණ කිරීම 7 වර්ගයේ සමානයි r වර්ගය. දෙක ගුණ කිරීම 7 වර්ගයේ සමානයි r වර්ගය. දර්ශක සමාන නම් පාද සමානයි කියලා ගන්න පුළුවන්. නැත්නම් ඒකට වර්ගමූලය ගත්තාම r සමාන වෙනවා 2 වරක් 7ක්. ඒ කියන්නේ 14ක්. right.
හරි ඊළඟට යම් අවසාන ගැටලුවට නිර්මාණය ආශ්‍රයෙන් අහන ගැටලුව තියෙන්නේ ABCයන් රූපේ දී ඇති පරිදි ඍජුකෝණී ත්‍රිකෝණයේ සුළු කෝණී ත්‍රිකෝණයක AB පාදයේ B ලක්ෂයේදී ස්පර්ශ කරමින් AC පාදයේ ස්පර්ශ කරන්නා වූ වෘත්තයේ AB පාදයේ B ලක්ෂයේදී ස්පර්ශ කරන්න ඕන ස්පර්ශ කරන B ලක්ෂයේ ස්පර්ශ කරන AC පාදයේ ස්පර්ශ කරන්නා වූ වෘත්තයේ කේන්ද්‍රය හෝසොයා ගැනීම නිසා මෙම අසම්පූර්ණ දර්ශන නැද පත පිළිබඳ දැනුම් භාවිතයෙන් දැන් පුතේ මේක B ලක්ෂයේදී ස්පර්ශ කරන්න නම් B ලක්ෂයේදී B ලක්ෂයේදී ලම්බකයක් අඳින්න ඕන ස්පර්ශකයයි අරයයි ලම්බකයි හරි එහෙනම් මෙන්න B ලක්ෂයේදී අපි ලම්බකයක් ඇඳ ගන්න ඒ ලම්බකය ඇඳහම මෙන්න මෙහෙම කැපිලයයි මෙන්න මෙතන තමයි ඕ වෙන්නේ රයිට් එහෙනම් මෙතනින් පුතේ විශේෂ සාමාන්‍ය ප්‍රශ්න පත්‍රයේ එක ඒ කොටසට ඒ කොටසේ පිටි ප්‍රශ්න 25 අදාළ සියලු ප්‍රශ්න මෙතනින් සාකච්ඡා කරලා අවසන් වෙනවා. මීට කලින් වීඩියෝස් තුනක ජ්‍යාමිති ප්‍රශ්න වෙනම, විජයගණිත ප්‍රශ්න වෙනම, සංඛ්‍යා සීමාව සහ තවත් තේමා කීපයක් යටතේ ඇති ප්‍රශ්න වෙනම සාකච්ඡා කරලා ඇති. ඊට අමතරව මේකේ පරිමාව කුලක පරිමාව ත්‍රිකෝණමිතිය වගේ තේමා යටතේ අහපු නිර්මාණයේ වගේ තේමා යටතේ අහපු ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒක මෙතනින් මේ වීඩියෝස් අතරින් මේ ප්‍රශ්න 25 අදාළ තේමා යටතේ වෙන් කරලා සාකච්ඡා කරලා තියෙනවා. ඒතර ඔයාලට පහසුයි මේවා විෂය කර්ම අවබෝධ කරගන්න. ඉතින් පුතේ මතක් කරන අවසාන මොහොතේදී channel එක subscribe කරලා තියාගන්න. වීඩියෝ කොහොමද නම් like කරන්න සහ ගැලවුමකට බෙදා ගන්න. ඔයගොල්ලෝ මේ වීඩියෝස් වලින් මොනවා හරි ප්‍රශ්න ආව නම් ගැටලු ආව නම් අනිවාර්යයෙන්ම comment section එකේ ඒව සඳහන් කරන්න. ඒ වෙලාවේ comment වලට උත්තර ලබා දෙන්න අපි සූදානම්. ඒ වගේම කමෙන්ට් එකකින් ලබා දෙන්න බැරි උත්තරයක් නම් අපි වෙනම වීඩියෝ එකකින් මේ සම්බන්ධව වීඩියෝ එකක් කරලා පාඩු උත්තර ලබා දෙන්න අපි සූදානම්. ඒ වගේම ඉදිරියේදී අපි පොඩි වැඩ පිළිවෙලක් තියෙනවා. මොනරෙක්ෂණ වැඩ පිළිවෙලක් සහ වෙන වෙනම සිද්ධාන්ත සාකච්ඡා කරන වැඩ පිළිවෙලක්. ඉතින් ඒ වීඩියෝ සමග සම්බන්ධ වෙන්න අවශ්‍ය නම් ඉතින් ආයෙ බාරක් ඕන මතක් කරනවා channel එක subscribe කරලා තියාගන්න. අවසාන මොහොතේ ඉතින් සමුගන්නා මොහොතේ මතක් කරනවා. ඔයාලට සුබ දවසක්. අපි මේ වගේ තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු.